හයි හයි ඔන්න ඉතින් මේ බ්‍රහස්පතින්දා අපි දෙන්නම නිවාඩු දැම්මා. ඉතින් මේ බදාදා හවස අපි ලෑස්ති වෙන්නේ ලොකු අම්මලා ගෙදර යන්න. මේ ඉන්නේ මගේ හැන්ඩියා. ඔය විදිහට අපි ලෑස්තිලා හවස 5:00 විතර තමයි පිටත් වෙන්නේ. යන ගමන් කන බඩිරඟු කරලුකුත් හම්බුණා. මං ඉතින් ඒකටත් වග කිව්වා. මගේ බඩ විතර පුරවලා හරියන්නේ නැහැ නේ, මේකත් පුරවන්න එපේ. අපි දෙන්න ඉතින් කොහේ ගියත් ඔය විදිහට සින්දුවක් කී කී තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් චූටි බබාටයි ආච්චිටයි පළතුරු ටිකක් ගන්න නැවැත්තුවා. එකපාරටම කොහෙදෝ තිබ්බ වැස්සක් අඩම් පාත්තමනේ. අපි ඉතින් වැස්ස පායයි කියලා බලාපොරොත්තුෙන් ඉස්සරහටම ගියා. එච්චර අවුලක් නෑ. ඉතින් මල් වැස්සේ තෙමින් අපි දෙන්න ඉස්සරහට එන්නේ. ඔන්න බලන්නකෝ වැස්ස පායනවත් එක්කම අහසේ තිබුණ ලස්සන. අපි යන පාරේ කෙරවලින්ම හරිම ලස්සනට ඉර පෙනුණා වෙලේ. ඊට පස්සේ ඉතින් වග කිව්වේ පේරච්චාරු දෙකට. තනියෙන් කන්න බෑනේ, එයාටත් කැව්වා. ටික ටික කරුවලත් වැටිගෙන ආවා. ළඟ තිබ්බ චිප්ස් එක අමතක වුණානේ. ඒකත් ඉවර කරා. ඔන්න ඉතින් කොහොම හරි රෑ 7යි කාලා විතර වෙනකොට අපි ලොකු අම්මලා ගෙදරට ආවා. ඉස්සරහටම වෙලා ඉන්නේ ලොකු බොසා. මේ ඉන්නේ අපේ ලොකු මැනිකි. මේ ඉන්නේ ලොකු අයියා. එයා මේ දවස්වල පොණ්ඩේ වවන ගමන් ඉන්නේ. මං හිතන්නේ වනගත වෙන්න. ගිට ආපු ගමන් මම දැක්කේ මෙන්න මේක. ලොකු අයියා හදලා තිබ්බ බෝන්සයි පැලයක්. ඒක හරිම ලස්සනයි. ඔන්න ඉතින් පටන් ගත්තා අපි දෙන්නගේ ලොකුම රාජකාරිය. මේ ඉතින් පොඩි අයියාගේ චූටි මැනික. අපි දෙන්න ඉතින් කෝලම් කරලා කොහොම හරි අන්තිමට යාළු කරගත්තා. රැට කාලා බීලෙම ඉතින් ඔන්න කට්ටියම වාඩිලා ෆෝන් නොබනවා. ඒ අතර ඉතින් මායි ලොකු මැනිකේ කයියක් දාගෙන හිටියා. පහුවදා උදේ ඉතින් එන්න ලෑස්ති වුණාම ආච්චි ලොකු අම්මා එකතු වෙලා ඔය වටේම තියෙන ඉතින් මල් පැලයි පැල ಜಾති ඔක්කොම ටික එකතු කරලා දෙනවා ගෙනියන්න කියලා. එහෙන් 10ට විතර පිටත් වෙලා අපි එන ගමන් නවගමු දේවාලයට යන හිතන් තමයි ආවේ. පත්තිනි මෑණියන්ට පූජා වට්ටියක් පූජා කරන්න තිබුණා. ඉතින් අපි ඒකත් කරලා බුදුන් වැඳලා තමයි ආවේ. ඊට පස්සේ ඉතින් ගෙදර බලා තමයි ආවේ. එනකොට පුංචි බඩගින්නක් හැදිලා මම මෙන්න මේ බිස්කට් එකක් අරන් කෑවා. ඊට පස්සේ ඉතින් දවල් 2 විතර වෙනකොට අපි ඔන්න ගෙදරට ආවා. එහෙනම් ඉතින් අදට ඔච්චරයි. බයි.